Abi aku bola. Wah. නිවන සාක්ෂාත් කරගන්න මේ පිනක් හේතුව. Hello. අද දෙවනි දවස මම කඩලත් ගත්තා. අනිකුත් ගත්තා. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. අපි දන්සල් වඳින්න යන්නයි හදන්නේ. මේ තියෙන්නේ අපි අද කුහුඩුව. කොහෙද අපි යන්නේ කියලා. අද අපිත් එක්ක යන්න. කොහොමද මගේ ආදර නේද ගමලු? ඔයගොල්ලෝ වෙසක් එකට දන්සල් වඳින්න ගියාද? තොරම් බැලුවද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔන්න මුලින්ම ආව බත් දන්සලට. කටුරන්ද මායිඹුලේ පාරේ තමයි මේ බත් දන්සල තිබ්බේ. පැයක් විතර අපි පොලිමේ ඉඳලා කොහොම හරි ඔන්න අපි බත් කන තැනටම ආවා. ඉතින් මේකේ තිබ්බේ රසම රසට හදලා සුදු ලුණු සේර එහෙම දාපු කහ බත් එකකුයි සීනි සම්බල් එකකුයි පරිප්පුයි පපඩුනුයි තමයි මේක හරිම රසයි. බත් කාලා ඉවර වුණාට පස්සේ එතනින්ම අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. හරිද? කොහොමද කියන්නේ කියලා වෙන්න? සඳුම්මේ අනේ මට සෙල්ලම් බණුවක් කරන් දෙන්නකෝ. එහෙම ඉල්ලන්න ඕනේ හරිද? ඩාරෙන් එන ගමන් මං ආවා මෙතෙන් බිමට තියනවා. තිබ්බ ගමන් ගිහලා වැඩේ කරන්න ඕනේ. මේ අපිත් එක්ක යන්නේ අක්කු සෙට් එක. ඒ දුමුණ ලස්සනයි. දැන් කලින් එකට වඩා දැන් එක නාය. යක්කලේ ගෙදර කට්ටියයි අයියාගේ ආදුවයි ත්‍රිවිල් 4යි බයික් 5ක් විතර අපිත් එක්ක මේ ගමන යනවා. හැබැයි මේ විදිහට අපි දුර ගමනක් යන්න පටන් ගත්තට මේ ගමන අවසානයේදී බලන්නකෝ. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට හම්බුණා ටිප් දන්සලක්. ටිප් කාලා අපි ආපහු ගමනේ යා. මල්ලි වෙසක් බලන්න ජොයින් ගන්නද මේ පාරේ? ඇයි බක්කලේ පාරවල කියන්නේ? අපි වේයන්ගොඩ පැත්තට යන්න හිතාගෙන තමයි ගමන පටන් ගත්තේ. උනාට ඒ පැත්තේ සෑහෙන ට්‍රැෆික් එක කියලා කියපු නිසා මේගොල්ලෝ කැලෑ පාරකින් අපිව එක්කගෙන ගියා. මේ පාරේ කිසිම දන්සලක්වත් අඩුතරම වෙසක් බල්බ් එකක්වත් අපිට හම්බුනේ නැහැ. කොහොමින් හරි අපි ආයෙත් ඌරපොළට මතුවෙලා ගමන පටන් ගත්තා. මේ කොහෙද? කොහෙද කියලා කවුද? ඉතින් ඊට පස්සේ අපේ පන්සිල් උයන තරුණ කැලවසින් දෙවනි වරටත් පවත්වන ලබන කුහක ජාතකයේ තොරණ බැලුවා. ඕගොල්ලොත් බලන්නකෝ. මේ වාණ්ඩු අපේ මල්ලි මේ දවලු සන්ග්ලාස් දාගෙන ඉන්නේ. දවල් නෙමෙයි රෑ. ඔව් රෑ සෝරි. ඉතින් ඌරපණ අපි ආවත්තන ගන්නට අත්තන ගල්ලාන් සපුමල් මට අරන් දුන්න තෑග්ග තමයි මේ සපුමල්ට අරන්ගෙන ඉන්නේ. බලන්නකෝ. කොහොමද සපුමල් ලැබස්ස මස්සිනාට යකා මුණ දාගත්තට පස්සේ තියෙන ආදරේ? අයිස්ක්‍රීම් දන්සලේ. වෙලාව ගියද අතර? ඉතින් දැන් වෙලාව රෑ 12ත් පහු වෙලා අපි කට්ටිය සනුෂේක ඉස්සරහා තිබ්බ අයිස්ක්‍රීම් දන්සලට ආවා. වේයන්ගොඩ පැත්තට යන්න බැරි නිසා අපි ආපහු මේරිකම් පැත්තට යන්න හිතාගෙන මල්ලහැවේ හන්දියේදී මෙන්න මේ කෝපි දන්සල හම්බ වුණා. ඉතින් ඕගොල්ලෝ පස්සෑල මේරිකම් පාරේ මේ දවස් තුනේ යනවා නම් මේ කෝපි දන්සලෙන් වැදලා යන්න අමතක කරන්න එපා. මේ කෝපි දන්සලේ ලස්සන විට මාමා කෙනෙකුත් ඉන්නවා ඉස්සරහා. එයාගෙන් විටකුත් කාලා කෝපි එකක් බීලා තමයි ගොඩක් අය මෙතනින් යන්නේ. මේක දවස් 3ක්ම තියෙනවා. ඉතින් අපි මෙතනින් කෝපි බිව්වා. ඉතින් කෝපි බිබී ඉන්නකොට අයියලා අපිට කෝල් කළා. මේරිකම් පැත්තට යන්න බෑ අක්කල පැත්තට යන්න එන්න කියලා. ඉතින් එතන දන්සලටත් පින් දීලා අපි ඊළඟට ආපහු ආවා ඉදිරිසිංහ එක්කව තිබ්බ බත් දන්සලට. දෙවනි පාරටත් පාන්දර එකට විතර මම ආපහු බත් කෑවා. ඉතින් මෙතන මන් දන්සලේ බතුයි පරිප්පුයි අඹයි කරවට තෙල් දාලා තමයි තිබ්බේ. එතනත් බත් කාලා අපි ආපහු යක්කල පැත්තට යන්න පිටත් වුණා තෙලුත් ගහගෙන. හැබැයි දකලා මේ වෙනකොට රෑ එකටත් හොඳටම කිට්ටුයි. අපි යක්කලට යන්න හිතාගෙන නිට්ටඹුවට එනකොට නිට්ටඹුවේ පරණ බස් ස්ටෑන්ඩ් එකේ තියෙන තොරණ බලන්නත් අමතක කළේ නෑ. එන්නකෝ යන්න. මෙතන නැන්සි හටු ගොඩක් තියාගෙන
ජාතක කතාව බලුවට පස්සේ තියෙන්නේ පොඩි අය පිස්සු හැදෙන වේලාවයි. ඉතින් යාළගේත් පිරෙන්න සෙල්ලම් බඩු අරගෙන අපිත් ඒගොල්ලෝ එක සෙල්ලම් කරන්න ගත්තා. ඉතින් සම්බන්ධ තෙමගුල වෙනුවෙන් නිට්ටඹුව නගරයේ සැරසලා තිබ්බේ මෙන්න මේ විදිහට තමයි. අපි නිට්ටඹුවේ තොරන් රාජ්‍යයක් කියලා අපෝ ගෙදරින් පිටත් වෙනවා. මොකද යක්කල යන්න තරම් වෙලාවක් අද අපිට නැහැ. ඕගොල්ලන්ට මතකද දඟ ළමයි ඉස්සර මේ වගේ අපි ලොරි වල ඉන්න නැගලා බෙසක් බලන්න. එහෙම කාලයක් අපි හැමෝටම තියෙනවනේ. ඉතින් ඒ වගේ ලස්සන අතීතයක තියෙන ලස්සන මතකයක් අලුත් කරගෙන යන්න කියලාත් මම ඔයගලන්ට ආරාධනා කරනවා. එහෙනම් හෙට අපි හම්බෙමු කොහෙද අපේ රවුම යන්නේ කියලා. හායි. අපි ආව ටවුන් එකට. බලමු මොනවාද අපිට හම්බෙන්නේ දන්සල් කියලා. ඉතින් ඕගොල්ලොත් වැන්ද දන්සල් අපිට අනිවාර්යෙන් කීයක්ද කියලා කමෙන්ට් කරන් යන්න. අද දවසේ අවසානයේ ෆයිනල් මම වැන්ද දන්සල් ගන්න කියලාගෙන. ඔන්න ඉතින් අද මයි 13 වෙනිදා අපි මුලින්ම ආව නිට්ටඹුවේ ටවුන් එකේ ගෑස් කඩේ ඉස්සරහා තියෙන අයිස්ක්‍රීම් දන්සලට. අයිස්ක්‍රීම් දන්සල වැඳලා අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඒනකට අපේ ගෙවල් පාර හරියේ සීන් සම්බල් බනිස් දන්සලක් පටන් අරගෙන තිබ්බේ. සමහර නම් ඉන්න බෑ කියලා මාව දාලා ගෙදර ගියා. මම බනිස් පෙට්ටිය අන්තිම හරියේදී කවුරු හරි බනිස් එකක් අරගත්තා. මාව දාලා අරහෙට ගිහලා මම කඩලත් ගත්තා. අනිකුත් ගත්තා. එහෙනම් කොහොමද? මං ගියා. අයියෝ දන්සල් වලින් නවත්තන්නේ නැත්තේ? සම්මල් ගෙදර ගියාට මම බනිස් දන්සලේ පොලිමෙත් ඉඳලා ඉතිහා පැත්තේ තිබ්බ කඩල දන්සලත් වැඳලායි හිටියේ. ඉතින් අපි ඊළඟට කටුලන්දේ බත් දන්සලට ගියා දවල්ට බත් කන්න. දැන් අහන්න එපා උඹලා ගෙදර ඉව්වේ නැද්ද යකෝ දන්සල් වලින්ම කකා ඉන්නේ කියලා. වෙසක් මාස පුරාවටම අපි බලාගෙන ඉන්නේ මේ දන්සල් සීසන් එක එකක් නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි හිතේ තියෙන ආසාවට තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් මේ දන්සලේ තිබ්බේ සුද්බතුයි, පරිප්පුයි, සොයමීටුයි, පපඩනයි, කරවල තෙල් දාලා සස කරන දඟලමයෝ ලෝකෙ මොන රස කෑම තිබ්බත් මේ දන්සල් බත් එක්ක තියෙන රසය මොන දෙයක් දාලවත් ගන්න බෑ කියලා ඔය විශ්වාස කරනවද? මොන අයිස්ක්‍රීමුත් කාලා අපි ගෙදර යන්නයි හදන්නේ. ඉතින් අපි එහෙම ගෙදර වෙලා ඔසැල්ලට ගියා නාන්නට නාන්න ගිහිල්ලා එද්දී රසම රස අච්චාර දන්සලක් අපිට හම්බුණා. ඉන්නකෝ අච්චාරු එකේ රස වැඩිකමට අපි ඒක මගදීම ඉවර කරා. අක්කට චුට්ටක් කොතාගෙන ආවා. මම ඒක පෙන්නන්න අපට දකින්නකෝ. පට්ටම රසයි. මොනම අසන්නේ අච්චාරු. අඹ දාලා තිබ්බ හොඳට අඹ දැම්බෙන්න. නියමයි. ඔක්කොම ගාන දැන් පට්ටර. මේ වගේ පළවෙනි රටේ ගත්තා. ඔන්න මිස් මාරයි. නෝරිබ්බ මේ විදිය. පාරේ. ඉතින් ඊට පස්සේ අපි ගියා මායමුල පන්සලට. මායමුල පන්සලේ ලොකු ලස්සන කූඩුවක් හදලා තියෙනවා. හරිම ලස්සනයි. අපි ඒක බලලා පන්සලේ තියෙන දන්සල් දෙකකුත් ඇඳලායි ගෙදර ආවේ. සපුමල්ට මේ ටිකේ හොඳට මස්සනීපයි. ඒ නිසා අපිට වැඩිපුර කොහෙවත් යන්න හම්බුනේ නැහැ. අතරින් පතර වැඳගත්ත දන්සල් ටික තමයි මේ ආවෙන්නේ තියෙන්නේ.
වෙසක් බලන්න යන හැම මිනිස්සෙක්ගේම ඇස් පිනවන්න කරලා තියෙන මේ නිර්මාණාත්මක පෑයම බලන්නකෝ. ඉතින් ඊට පස්සේ අපි දන්සලේ තිබ්බ කඩල දන්සල වැන්දා. කඩල දන්සලත් එක්කම අපිට හම්බ වුණා කොත්තමල්ලි. කඩල දන්සලත් වැඳලා කොත්තමල්ලිත් බීලා මයි අම්මයි ආපහු ගෙදර එන්න පිටත් වුණා. මොනතරම් අදිස්සනන් ඒ දින අතර වාරයේ මායිමුල තිබ්බ තෝස දන්සලත් අපි අමතක කරේ නෑ. හැම අවුරුද්දෙම වෙසක් එකට මේ තෝසි දන්සල තියෙනවා. අපි ගිය අවුරුද්දෙත් මේ තෝසි දන්සල වැන්දා. මේ විදිහේ කනිෂ්ඨ ඉස්සරහා තියෙන ගෙදරක තමයි මේ විදිහට තෝසි දන්සල දෙන්නේ. ඉතින් ඒකත් බලන්නකෝ. ඉතින් දන්සල්ලුත් බැඳගෙන මේ ඔක්කොමත් බලාගෙන අපි රෑ 9 විතර වෙනකොට ගෙදරට ආවා. ඉන් 12 වෙනිදා උදේ ඉඳලා වැඳපු දන්සලුත් එක්ක මම ඔක්කොම දන්සල් 21ක් වගේ මේ මාසෙරේ වැඳගත්තා. ඉතින් ඕගොල්ලෝ තව දින කොහෙද ගියේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. නම් වල ඔක්කොටම ආදරෙයි.